අවසර කරුණු සන්නස මේ දවස්වල එක්තරා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා වීදුරු තිර කියලා. ඒකේ සාරාංශය මම කියන්නම්. මේ එක්තරා විවාහක පවුලක් අතරට එක්තරා තුන්වෙනි පාර්ශවයක් එනවා. ඒ පිරිමි කෙනෙක්. එතකොට විවාහ පාර්ශවයේ කියන්නේ විවාහ වෙච්ච පිරිමි කෙනා අර බාහිර පිරිමි කෙනත් එක්ක සම්බන්ධතාවයක් පවත්වන අවිට තමයි මේ නාට්‍ය පුරා විකාශනය වෙන්නේ. එතකොට මේක අර කාමීත්‍යාචාරය කියන යන අකුසලයට ඔය වගේ සිද්ධීන් අපිට ගන්න පුළුවන්ද? පුළුවනි. එතකොට ගෑනු කෙනාට අපි කාන්තා පිරිමි පාර්ශවයනේ. කාන්තා පාර්ශවයටත් මේ කියන්න රටාවමද යන්නේ. මොන රටාවද? මේ කියන කාමීත්‍යාචාරයට මේ විවාහ ඔතන අපේ මහත්තයා කියන ඒ නෝනා වරදක් කරන්න නැහැ. ඇත්තම් පිට අපි කියන්නේ මේ කතාව නෙවෙයි. කියන්නේ බාහිර සමාජයේ තියෙනවානේ. විවාහ කාන්තාවක් වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම අර කාම මිත්‍යාචාරයට ගෙනෙනවා. එතකොට මේ කියන මේ පවුල් කියන්නේ මේ කියන මානසික තත්ත්වය ඇත්තට මේක ලෙඩක්ද? නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධාන ආදී මේ ලෝකේ ඉන්න උගත් බුද්ධිමත් සෞඛ්‍ය සංවිධාන එක මිටට එක හෙලා කියනවා සමලිංගිකත්වය මානසික රෝගයක් නෙවෙයි, එය ඥානමය තත්ත්වයක්. මානව සංහතිය ආරම්භ වුණේ කවද්ද? එදා ඉඳලම ස්ත්‍රීන්ට ආකර්ෂණය වෙන පිරිමි මෙන්ම පිරිමින්ට ආකර්ෂණය වෙන පිරිමි මේ ලෝකේ පහළ වෙනවා, උපදිනවා. ඉතින් ඒවට දෙමව්පියෝ සූදානමින් මානුෂීයව ලෑස්ති වෙන්න ඕන. තේරුම් ගන්න. අනුන්ගේ දරුවන්ට නිନ୍ଦා අපහාස නොකර. ඒ වගේම පිරිමින්ට ආකර්ෂණය වෙන කාන්තාව මෙන්ම කාන්තාවන්ටම ආකර්ෂණය වෙන කාන්තාව මේ ලෝකේ ඉන්නවා. මෙය ඥාන විකෘතියක් හෝ මානසික විකෘතියක් නෙමේ. එය ස්වභාවික සංසිද්ධියක්. මිනිස්සු හිතන්න ඕනි පිරිමින්ට කාන්තාව කැමති වගේම කාන්තාවන්ට පිරිමි කැමති වගේම පිරිමින්ට පිරිමි කාන්තාවන්ට කාන්තාව කැමතිවීම මහා ලොකු පිළිකුල් දෙයක් ලෙස දකින්නේ ගෝත්‍රික මානසිකත්වයෙන් ලෝකයේ දකින ඇත්තෝ. මෙවැන්නෝ බුදුන් දවසත් හිටිය. බුද්ධ ශාසනය තුල පැවිදි වෙලත් හිටියා. හිටියද නැද්ද? හිටියා. මූලාශ්‍රකීයම බලන්න අපි දැන් ඊයේ කතා කළානේ ඔය ගැන. විනය පිටකේ ගොඩක් උදාහරණ තියෙනවා. විනය පිටකේ ගොඩාක් උදාහරණ තියෙනවා. සමලිංගික කාන්තාවෝ මෙහෙණි සස්න තුල හිටියා. සමලිංගික පිරිමි භික්ෂු ශාසනය තුල හිටියා. එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේවල් අනුමත කරලා ඒ ඇත්තන්ට ශාසනය තුල කටයුතු කරගෙන යන්න නිදහසක් දුන්නේ නැහැ. ඒ ඇත්තෝ පුනරුත්ථාපනය කරන්නට යොමු කළා. නමුත් ඒ ඇත්තන්ට සාංශාරික විමුක්තියක් තියෙනවා. ඒ ඇත්තන්ට සසරින් එතර වෙන්න පුළුවන්. මොකද මේක පංචානන්තරීය පාප කර්මයෙන් නෙවෙයිනේ. හිතලා කරනවා නෙවෙයි. පිරිමින්ට කැමැත්තෙන්ම උපදින පිරිමියා ඇතුලේ බහතෝරණ වියේ ඉඳලා ඇතුලේ ඉන්නේ කාන්තාවක් නම් පිරිමියෙක් ලෙස උපන්නට ඇතුලේ ඉන්නේ පිරිමියෙක් නම් පිරිමියා ඇතුලේ ඉන්නේ පිරිමියෙක් නම් ඒක ඒ ස්වභාවයයි. ඇතැම් පිරිමි උපදිනවා එයාගේ ඇතුලේ ඉන්නේ ස්ත්‍රියක් මනෝභාවය තුල චර්යාව තුල. ඒ පිරිමියා කැමති පිරිමින්ට. ඇතැම් කාන්තාවෝ ඉන්නවා පිරිමින්ට කැමති. ඒ වගේම ඇතැම් කාන්තාවෝ ඉන්නවා කාන්තාවන්ට කැමති. ඉතින් මේක අද ලෝක සෞඛ්‍ය සංවිධාන LGBT ආදී වශයෙන් කෙටියෙන් හඳුන්වනවා. මේ තත්ත්වය මහා පුදුමයක්, අමුතු දෙයක් විදිහට අරගෙන මේ මිනිස්සුන්ට අපහාස නින්දා කළ යුතු නැහැ. මේක විකෘතියක් නෙමෙයි, මේක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඒ ප්‍රතිශතමය වශයෙන් එවැන්නෝ අඩු නිසා ඒක ලොකු දෙයක් කරගෙන තියෙනවා. දැන් අද ලෝකේ ඕන තරම් මේ මානව සංහතිය ආරම්භයේ ඉඳලම පිරිමියට පිරිමි ලිංගික අවයව තිබෙනවා, ගැහැණියට ගැහැණු ලිංගික අවයව තියෙනවා. ඒ වගේම අය කොට්ටාසයක් ඉන්නවා පිරිමි ලිංගික අවයවයයි කාන්තා අවයවයයි දෙකම පිහිටි අය. පැහැදිලිද? විනය පිටකෙත් විනය පිටකයේ තියෙන අර උබතෝ ව්‍යංජනය කියලා උබතෝ ව්‍යංජන වෙන කවුද ඉන්නේ? නපුංසක පණ්ඩක පණ්ඩක ආදී වශයෙන් මේ පිරිමි ලිංගය ඒ වගේම ස්ත්‍රී ලිංගය මෙන්ම ඒ දෙකම තියෙන අය පිළිබඳ ප්‍රභේද කරලා විනය පිටකයේ තියෙනවා. ඉතින් අපි එසේ විය යුතුයි කියන්නේ එවැන්නෝ බිහිවිය යුතුයි කියන්නේ නැහැ. නමුත් ඒ අය මේ මානව සංහතිය තුළ මේ මහ පොළවේ ජීවත් වෙනවා. ඒ අයට අපි නින්දා නොකළ යුතුයි, අසීරුතාවයට පත් නොකළ යුතුයි. මේ හැමෝම මේ ලෝකේ උපදින මිනිස්සුયો සත්වයෝ. නින්දා පහස කරන්න දෙයක් නෙවෙයි. නම බුද්දස්ස.